දිවතුරා කතාවට ආදරය කරනවා ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කිරීමට තිබෙන්නේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව. ඒ තමයි ඉදිරියට අගස්ටි කාගේ නමටද දේපල ලියන්නේ. ඒ වගේම වින්ඩි අසරණතාවයට පත් වෙන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලායි මම කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. දැන් ලෝයේ මොන ගැහුණ වින්ඩි. ඒ වගේම වින්ඩිට කිසිම නීත්‍යානුකූල අයිතියක් නැහැ කියන එක පැහැදිලි කරන්න මේ ලෝයේ මහත්තයා කටයුතු කළා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි වින්ඩිට ඕන කරේ සියලු දේපල අයිති කරගන්නනේ. හැබැයි වින්ඩි හදපු සැලසුම් මේ වෙනකොට ඔක්කොම අවුලලයි තියෙන්නේ. මොකද ලෝයේ කියන්නේ නීතිමය අයිතියක් නැතුව මේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කියලා. ඉතින් කොහොම වුණත් වින්ඩිට වඩා අගස්ටට මෙතනදී ගේමක් ගහ ගන්න පුළුවන් වුණා. මොකද ඒකට හේතුව තමයි ඔය අගස්ටි ගොඩක් කාලෙ ඉඳලා ආශ්‍රය කරපු කෙනෙක් තමයි හිටියේ. ඉතින් වින්ඩි අසාධාරණ වැඩේ කරන්න යනකොට ඇත්තටම ඒ කෙනා මේ වෙලාවේදී අගස්ටට උදව් කරලා තියෙනවා කියන කාරණේ අපිට දකින්න තිබුණු දේවල් අතරට තමයි එකතුනේ කියන එක. මම මේ අවස්ථාවේදී ඔයත් එක්ක කතා කරන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් පුළුවන් කියන දේ ගැන හොඳ අවස්ථාවක් හදාගන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවනේ ඒ තමයි පහුගිය කාලේ අපිට මෙන්න මේ වගේ කාරණයක් දකින්න තිබුණා. ඒ තමයි දැන් අගස්ටි ඊෂට සමාධියට ගොඩක් ආදරය වෙලා ඒ දෙන්නත් එක්ක ජීවත් වෙන්න හේන දෙක තමයි ඉන්නේ. ඉතින් ඉදිරියට අගස්ටි සමාධිය වහ කරගන්නව විතරක් නෙවෙයි අවංකවම තමන්ගේ දරුවට දේපල ලියන්න අනිවාර්යයෙන්ම කටයුතු කරන්න සූදානමක් තමයි ඇති කරගන්නේ. එහෙම දෙයක් කරන්නේ වින්ඩි මේ දේවල් තමන්ගෙන් බලහත්කාරයෙන් අයිති කරගනී කියලා ඇති වෙලා තියෙන ලොකු බයක් නිසා කියන දේ තමයි අපිට අමතක කරන්නම් බැරි. ඒ කියන්නේ සමාධි ගැන ඊෂ ගැන වැරදි දේවල් තමන්ට ඔප්පු කරලා මේ දේවල් වෙනස් කරන්න කොයි වෙලාවක හරි කටයුතු කරයි කියන බයට තමන් නැවත වතාවක් වෙනස් කරයි කියලා තියෙන බයට ඊෂට මේ දේපල ලියවන්න තමයි හදන්නේ කියන කාරණය අපිට මේ වෙලාවේදී පෙන්වා දෙන්න තමයි කටයුත්තක් ඇති කරගන්නේ කියන දේ. මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න තමයි සුවිශේෂී කාරණාවක් විදිහට කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන දේ. මම අද වීඩියෝ එකෙන් පෙන්නනවා. කොහොම වුණත් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. ඒ තමයි අගස්ටි සියලු දේවල් හොඳට හිතලා මතලා කරපු දේ නිසා තමයි අද වෙනකොට වින්ඩිට කිසිම දෙයක් අයිති කරගන්න බැරි වෙලා තිබෙන්නේ.